Hi. Hello family members and welcome back to my channel. Hello everyone, welcome back to my YouTube channel. ඉතින් ඔයා මගේ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. අද මම යන්න හදන්නේ solo date එකක් කියන්නත් බෑ, but solo date එකක් තමයි මම යන්න හදන්නේ. මගේ කලින් vlog බලන කෙනෙක් නම් දන්නවා මම පාන්දර 4ට කොහෙද යන ලෑස්ති වෙන්නේ කියලා. මේ පාන්දර 4යි වෙලාව. 4යි කිව්වට 4යි කාලට විතර ඇති. anyways මම අද සාමාන්‍යයෙන් මම යන්නේ කැම්පස් නේ. අද මම කැම්පස් නෙවෙයි යන්නේ. ඉතින් අපි බලමු අද දවසේ මම මොනවද කරන්නේ, කොහෙද යන්නේ, කවුද හම්බ වෙන්නේ කියලා. ඉතින් මම ලෑස්ති වෙලා ඉවරයි. මම ලෑස්ති වෙන වීඩියෝ එකක් එහෙම ලොකුවට දැම්මේ නැහැ. මොකද සමහර කට්ටිය කිව්වා ඒක බෝරින් කියලා. හරි. දැන් මම ලෑස්තිලා ඉවරයි. මම එහෙනම් ඔයාලව යන ගමන් හම්බ වෙනම්. මට කියන්න බැරි වුණානේ මම මේ යන ලෑස්ති වෙන්නේ කැන්ඩි. තනියම මං අද චූටි තැන් කීපයකට යන්න හිතන් ඉන්නවා. මාත් එක්ක යමු එහෙනම්. මගේ සෝලෝ ඩේට් එක පටන් ගන්න. හිරිමල් වැස්සේ තෙමිලා මහා කෙහෙර සිත්සේ පිලුණා ඔන්න ඔය විදිහට තමයි මගේ ගමන පටන් ගත්තේ. ඉතින් මම අවුරුදු දෙකක් විතර කැම්පස් යන්නේ මේ පාරෙමනේ. ඉතින් මේ අහස මේ කඳු ටික කොච්චර දැක්කත් මට එපා වෙන්නේ නැහැ. කොහොම හරි මට නිින්ද ගිහිල්ලා ඇරෙද්දි කැන්ඩි වලට ඇවිල්ලා තිබ්බේ. ඉතින් මට තව ලස්සන මේ කඳු වල වීඩියෝස් ගන්න ඇත්තටම බැරි වුණා. ඉතින් මං ඉස්සෙල්ලාම යන ඩිසයිඩ් කරගත්ත තැනට මං ආවා. මං ඉස්සෙල්ලාම යන තීරණය කරේ මට කලාතුරකින් එන්න හම්බෙන දළදා මාලිගාවට. මම රොනල්ඩ් සයිඩ් නම් සාමාන්‍යයෙන් යනවා. හැබැයි මට මෙතෙන්ට එන්න වෙලාවක් හම්බෙන්නෙම නැහැ. අඩුවෙන් හම්බෙන්නේ මොකද මම කැන්ඩියාවට මම කැම්පස් යනවා විතරයි. මට මාලිගාවට එන වෙලාවක් හම්බෙන්නේ අඩුවෙන්. ඉතින් මං අද තීරණය කරා මගේ දවස පටන් ගන්නෙ දළදා මාලිගාවෙන් කියලා. සසර ගනු දෙනු ඉවර වෙනකම් නුඹම විතරක් පතන්නම්. රුවන්වැලි සෑය වගේම මං ආයෙ යන්න ආසම මේ දළදා මාලිගාවට. ඉතින් තනියම යන හින්දා තව නිදහස්. ඇත්තටම තව එක්කෙනෙක් එක්ක යන්න කියලා මට එහෙම යාළුවෝ නැහැ ඇත්තටම. එහෙම අර ළඟින් ඉඳන් මාත් එක්ක හැමතැනම යන්න කියන්නේ මට එහෙම ඇත්තටම යාළුවෝ නැහැ. මම හැම ගමනක්ම යන්නේ තනියම. ඉතින් ඒකයි මම මේ ගමනත් තනියම යන්න හිතුවේ. හැබැයි ඉතින් මට ඉස්සරහට යන්න තියෙන තැන් වලට තනියම යන්න බැරි වෙයි කියලා හිතුනේ ඉඳන් අර කැම්පස් එකේ අක්කත් ජොයින් වෙනවා. මල්ලට රේනුසේ ඔබ ළඟ ඉන්නම් සඳට තරුවසේ තනියම කන්නම් නෙතට කඳුලසේ. ඉතින් මම මෙතෙන්ට වෙලා හිටියා ගොඩාක් වෙලා. ඉතින් එදා ගොඩක් සෙනග හිටියෙත් නෑ. හරිම නිදහසේ මට ඉන්න පුළුවන් වුණා. මං හිතපු විදිහටම මට කාලය ගත කරන්න පුළුවන් වුණා. ඊට පස්සේ මම එළියට ආවා. මොකද අර අක්කා එනවා කිව්ව හින්දා. හැබැයි ආ ටිකක් පරක්කු වුණා එන්න. ඒ හින්දා මම වවරවුම චුට්ටක් ඇවිදලා
පොඩි බඩගින්නක් ආපු හින්දා මම කන්න ගියා. උදේට නම් ලොකු බඩගින්නක් තිබ්බේ නැහැ. මම අයිස් කොෆි එකක් අරගෙන බිව්වා. ඊට පස්සේ ෂෝටිස් කෑව. මට වීඩියෝ කරන්න නම් බැරි වුණා. ඊට පස්සේ අරක්ක එනකම්ම විනාඩි 20ක් විතර බලාගෙන හිටියා ඉතින්. ඊට පස්සේ ඔන්න එයා ආවා. ඉස්සෙල්ලාම අපි දැන් යන තීරණය කරේ KCC එකට. ළඟම තිබ්බ KCC එකකින් අපි එතනින් අපේ දවස පටන් ගත්තා. ඉතින් මේ අක්කා මගේ කැම්පස් එකේ මගේ බැච් එකේ අක්කා කෙනෙක්. ඉතින් අපි ඉස්සෙල්ලාම ඒ කියන්නේ අපිට ලොකු ප්ලෑන්ස් තිබ්බේ නැහැ. අපි හිතුවේ දවස් එන්ජොයි කරනවා කියන එක. මොකද අපි දෙන්න ඇත්තටම කැම්පස් අවුරුදු 1.5කට 2කට කිට්ටු වෙනවා. අපි එහෙම කොහෙවත් එළියට ගිහින් නැහැ. ඉතින් ඒ හින්දා අපි දෙන්න තීරණය කරා අද යනවා කියලා. ඊට පස්සේ අපි දෙන්න බොන්නත් මොන හරි අරගෙන මෙන්න මෙතෙන්ට ආවා. හැබැයි මේ ගේම් එක ප්ලේ කරන්න මම ගොඩක් බය හින්දා මම කොයින් අරගෙන මේ අක්කිට දුන්න ප්ලේ කරන්න. ඒ කියන්නේ මට ආසාවක් ඇති වුණාට ඒ වුණාට ඒක මට ගන්න බැරි වුණා. මම හිතන්නේ ඒක ගොඩක් අමාරුයි කරන්න. ලේසි ඒවත් තියෙනවා. මේ අපි මම හිතන්නේ උදේ අපි මෙතෙන්ට ආදී 10 මාරට විතර ඇති. අපි ෆස්ට් අයි හින්දා දන්න අර ටෙඩීස්ලා උඩින් තියෙනකොට තමයි ඒක ගන්න ලේසි කිව්වා. හැබැයි ඉතින් ගන්න හම්බුනේ නැහැ. anyways අපි දැන් ඊට පස්සේ වොෂ්රූම් එකට ඇවිල්ලා කල්පනා කරා මොකද කරන්නේ, ෆිල්ම් එකක් බලනවද එහෙම නැත්නම් ගේම්ස් ප්ලේ කරනවද මොකද කියලා. හැබැයි එතකොටත් ෆිල්ම් එකක් අපි බලන්න හිටියේ වාලම්පූර් කියන ෆිල්ම් එක. එතකොට ෆුල් බුකින් තිබ්බේ. එතකොට ඒ හින්දා අපි ආවා මේ සහස් වෙන චාරු ගන්න. උදේ 11ට විතර ඇති මේ. හැබැයි මාර සෙනගක් ඉන්නේ. මේ ෆ්ලේවර්ස් නම් අනේ මන්ද යාලා ඒව කොහොම හදනවද කියලා මාරම රසයි මේ හැම අච්චාරු එකක්ම. අපි try කරපු ඒවා මම ඔයාලට කියන්න ඉස්සරහදී. ඊට පස්සේ අපි දෙන්න බස් එකේ නැගලා ඊළඟට යන්න තීරණය කරේ පේරාදෙනිය ගාඩන් එකට. ඉතින් මේ රෝඩ් එක බලන්න ඔයාලටත් පේනවා ඇති මාරම ලස්සනයි මේ නේචර් එක. ඒ කියන්නේ අනේ මන්ද ඒක මාරම ලස්සනයි. කොච්චර පාර දිහා බලන් ගියත් එපා වෙන්නේ නැහැ. ඊට පස්සේ අපි ගාඩන් එකට ආවා. අපි දෙන්න ගාඩන් එකට ආවට අපි දෙන්න මාර විදියට අතරමං වුණා. මම ලොකු වීඩියෝස් ගත්තේ නැහැ. මොකද මගේ ෆෝන් එකේ බැටරි තිබ්බේ නැහැ. මම පුළුවන් විදියට ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ලස්සන වීඩියෝස් කැරි ටිකක් ගත්තා. ඊට පස්සේ වැහි කලුවක් තිබ්බ. ඇත්තටම වහින්න පටන් ගත්තා. අපි දෙන ලොකු ගහක් යට වෙලා අපි දෙනගේ අච්චාරු එක කන්න ගත්තා. ඔයාලට පේනවද දන්නේ වහිනව හොඳටම. හැබැයි ගහ යට ඉඳන් මන් තෙමුන්නේ නැහැ. ඉතින් ওই විදිහට අද දවසේ ගෙවලා ඉවර වුණේ. ඉතින් මගේ වීඩියෝ එක බලවට thank you. මේක සෝලෝ ඩේට් එකක් නෙවෙයි. හැබැයි මම හිතනවා මගේ වීඩියෝ එක enjoy කරන්න ඇති කියලා. මගේ වීඩියෝ එක එහෙනම් බලවට ඔයාලට ගොඩාක් thank you. bye. තවත් වීඩියෝ එකකින් අපි හම්බෙමු. අමතක නොකර මගේ channel එකත් subscribe කරගෙන යන්න.